තාම එන්ජින් එකට ඔන්න උන්නේ නැහැ. දැන් එන්ජින් එකට ඔන්න වුණා. මේ වෙලාවේ එන්ජින් එක ඔන්න. ඔන්න හරි. 61.4. මේක 60 මට පේන 65යි 70 අතර අනිවාර්යෙන් AC දාගන්න පුළුවන්. සාමාන්‍ය ලොන්గ్ ටර්ම් ඩ්‍රයිව් එකක් නම් AC දාගෙන දුර ගමනක් නම් යන්න පුළුවන් ට්‍රැෆික් එකේ නැතුව කියලා තමයි මට හිතෙන්නේ. වැඩේ සාර්ථකයි. Mitsubishi Outlander අපි දැන් අප්ග්‍රේඩ් කරනවා. ඉතින් මේ අපි දැන් මේ වෙනකොට ඉලෙක්ට්‍රික් වෙහිකල් 100කට වැඩි අපි කරලා තියෙනවා අප්ග්‍රේඩ්ස්. ඉතින් Mitsubishi Outlander සහ Nissan Leaf ඇතුළුව. ඉතින් මේ අප්ග්‍රේඩ් එක අපි කරන්නේ purely CATL batteries වලින්. ඉතින් මේක battery cells වලින්. මේක 62.5 ampere hour cells අපි දාන්නේ. ඉතින් 120 කිලෝමීටර දක්වා අපි අප්ග්‍රේඩ් කරන්න පුළුවන් battery වලින් විතරයි. ඉතින් මේ batteries ගැන කිව්වොත් එහෙම NMC cells තියෙන 3.7 volt nominal voltage එක. ඉතින් මේවා ෆිස් කරනකොට දැන් ඇත්තටම energy density එක වැඩි වෙලා තියෙනවා. ටෙක්නොලොජි එක වැඩි මේ Chinese batteries වල දැන්. ඉතින් China කියන මාකට් එක දැන් ඉස්සරහට එවලා තියෙනවා. BYD ගත්තොත් එහෙම China ගත්තොත් එහෙම මේ BYD batteries හින්දා තමයි BYD වාහන ගොඩක් දැනට මාකට් ලීඩර් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ similar batteries තමයි Cattle කියලා කියන්නේ ලොකු ආයතනයක්. high end batteries නිපදවන ආයතනයක්. ඒ batteries තමයි මෙහි ගෙනල්ලා මේ වාහන වලට ඉතාමත් ශක්තිමත් ලෙස අපි මේ සවි කරන්නේ assemble කරන්නේ. ඒක ඉතාමත් ඔබට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදී මේ කොහොමද අපි ඒක assemble කරන්නේ, ඒ assembling වල කොච්චර perfectද සහ ඒ ජපානයේ තිබ්බ structure එක හදලා තියෙනවා. strong structure එකක් අපි හදලා තියෙනවා. ඒ structure එක අනිවාර්යෙන් strong වෙන්න ඕනේ. ඒත් එක්කම power distribution matrix එක හොඳට තියෙන්න ඕනේ. ඒකෙදී අපි බලන්න ඕනේ ampacity කොච්චර අවශ්‍ය වෙනවද. ඒ ආකාරයටම ඒ අවශ්‍ය ආකාරයට අපි ඒ design එක අපි හදලා තියෙනවා. ඒ සෙල් වලට හරියන විදිහට සහ ඒක අපි හොඳ ඉන්සුලේෂන් ප්ලාස්ටික් ඉන්සුලේෂන් එකක් භාවිත කරලා තියෙනවා මේකේ. මොකද දැනට මම කිව්වා වගේ එනර්ජි ඩෙන්සිටි එක තමත් වැඩි. ඒ එනර්ජි ඩෙන්සිටි එක වැඩි වුණාම මේ බැටරි ප්‍රමාණය අඩු වෙනවා. බැටරි ප්‍රමාණය අඩු වුණාම මේකට ගැලපෙන විදිහට අපි ස්ට්‍රක්චර් එක හරියට පැහැදිලිව ලස්සනට සහ ස්ට්‍රෝං හදා ගන්න ඕනේ. මේක කොයි වෙලාවකදවත් ඇක්සිඩන්ට් එකේදී ගියොත් මේ බැටරි සෙල් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන විදිහට තමයි මේ අපේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. ඉතින් හොඳටම අපි කරපු ඒ ක්වොලිටියටම අපි ආයතන ක්වොලිටි EV ප්‍රයිවට් ලිමිටඩ් ආයතන අපි ඒ හොඳටම ඒ කාර්ය බැටරි වාහනේ අවුරුදු 10කට 15කට ආයේ ප්‍රශ්නයක් නොවන විදිහට අපි මේ තමයි මේ ලස්සනට මේ වැඩේ කරන්නේ. ඉතින් මේ දැන් අපි උත්සාහ කරන්නේ මේ රේන්ජ් එක කොහොමද බලන්න. මේකද අපි දාලා තින්නේ මම කිව්වත් වගේම 18 කිලෝවොට් hour පැක් එකක් දාලා තියෙන්නේ. මේක ඔරිජිනල් 12 කිලෝවොට් hour පැක් එකක්. ඉතින් ඊටාම සාධාරණ මුදලට අපි මේ දේ කරලා බැටරිස් අපි පොට් කරලා මේ බැටරි අප්ග්‍රේඩ් එක සිද්ධ කරන්නේ. ඉතින් කැම්පනි ප්‍රයිස් වලට ගොඩක් අඩුවෙන් උගලන්ට මේ බැටරිස් මිලදී ගන්න පුළුවන් ඉන්ස්ටෝල් කරලා හැමදේම. මේ දැනට දාලා තියෙන 18 කිලෝවොට් hour බැටරි පැක් එක. ඒකේ අපිට කිලෝමීටර් සාමාන්‍යයෙන් ACත් එක්ක 60ක් ඊට වඩා වැඩියෙන් යන්න පුළුවන්. AC නැතුව 70 80 දක්වා උනත් යන්න පුළුවන්. අපි බලනවා ACත් එක්ක කොහොමද මේක යන්න පුළුවන් කියලා. අපි දින් ගිහලා බලමු කොච්චර රේන්ජ් එකක් මේකේ යන්න පුළුවන්ද කියලා. Mitsubishi Outlander එක අපි අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ මේ වාහනේ. දැන් අපි යන්නේ මේ වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. අපි බලමු කොච්චර මේ වාහනේ බැටරි එකෙන් දුවන්න පුළුවන්ද කියලා. වෙනකොට ෆුල් charge කරලා තියෙන්නේ. Okay. Mitsubishi Outlander ලක්ෂ දෙකක් දුවපු වාහනයක්. ඉතින් දැන් පෙන්නනවා මේ වෙලාවේදී ACත් එක්ක කිලෝමීටර් 63ක් යන්න පුළුවන් කියලා. but AC නැතුව 92ක් කියලා. අපි යන්නේ AC එක්ක AC දාගෙන අපි ගිහලා බලමු මේ ටෙස්ට් ඩ්‍රයිව් එක කොහොමද කියලා. එනකොට අපි ඉන්න පිටකොට්ටේ 2,10,603ක් මීටර පෙන්නනවා. අපි ට්‍රිප් කම්පියුටර් එක 0 කරමු. ට්‍රිප් 0 කරමු. දැන් බලමු කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. අපි AC එක ඔන් එකේ තියෙනවා. මේ Outlander එක අපි assemble කරලා තියෙන්නේ Chinese CATL cattle cells වලින් 62.5 ampere hour nominal voltage එක
3.7 volt. ट्रैफिक එකක් so far 3.3 km විනාඩි 5ක් විතර මම මෙතන නැවතිලා හිටියා so far 10 km ඇවිල්ලා තියෙනවා 10% වල දැන් charge එක බහලා තියෙනවා AC එක දාගෙන මම ආවේ traffic එකේ දිගටම ආවේ traffic එකේ දැන් මාළඹේ පිටකොටින් නම් මාළඹේ දැන් හරහා තමයි අපි වේගමට යන්නේ. ඉතින් අපි තව ටුවර් එකක් දානවා. දිගටම ට්‍රැෆික් එක AC එක මම හිතන්නේ විනාඩි 20කට වැඩිය නවත්තලා තිබ්බ ගොඩක් රට AC එකේ. මේ වෙලාවේ දැන් 19.5 කිලෝමීටර් ඇවිල්ලා තියෙනවා. දැන් දෙල්ගොඩට අපේ වර්ක්ෂොප් එකට යන ගම. දැන් මේ වෙනකොට අපේ කිලෝමීටර් ඇවිල්ලා තියෙනවා 20 ගානක් ඇවිල්ලා තියෙනවා. තව 32ක් යන්න පුළුවන් කියලා පේනවා. මේ සිතාගෙන මාවේ. කිලෝමීටර් 22.3ක් ඇවිල්ලා තියෙනවා. තව 30 ගානක් යන්න පුළුවන් කියලා අපිට පේනවා. බලමු මේ අපි මෙච්චරලාවේ ट्रैफिक එකේ ආවේ ट्रैफिक වල ආවේ මේ ट्रैफिक එකේ යනකොට AC එක විනාඩි 10කට වැඩිය මම නවත්තන් ඉඳලා තියෙනවා ඒක AC කම්ප්‍රෙසර් එක ලොකු පාව එකක් ගන්නවා ඒකකින් අපිට කිලෝවොට් හව 3-4ක් එහෙම ලොස් වෙන්න chance එක වැඩි දැන් මේ වෙනකොට නම් අපේ ट्रैफिक එක අඩුයි බලමු අපි මේ වෙලාවේ කොච්චර තව දුවන්න පුළුවන්ද කියලා 32ක් පේනවා තාම එන්ජින් එක ඔන් වෙලාවත් නැහැ වාහනේ බැටරි එකම තමයි තාමත් drive වෙන්නේ අපි දැන් මේ වෙනකොට එන්නේ දැන් දෙල්ගොඩින් ඉඳන් අපි ඊළඟට යන්නේ සීදුවට අපිට මේ කිලෝමීටර්ස් ගානේ මේ යන්න පුළුවන් කියලා බලමු එන්ජින් එක ඔන් කරගන්න නැතුව දැන් මේ වෙනකොට බැලුම් මහරින් අපි ගම්පහ හරහා තමයි සීදුව යන්නේ එන්ජින් එකකින් නෙමෙයි තාම මෝටරෙම බැටරි එකම යන්නේ කිලෝමීටර් වෙනකොට ඇවිල්ලා තියෙනවා 34ක් so far so good ආයිදන්න VFD එක දා ඔක VFD කියන්නේ විශ්ව ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් නේ හරි ඔක ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් නෙදී නෝක ෆේලිය එකක් වෙන්න පුළුවන් අකුණක් ගාලා හරි මොනවා හරි එහෙම වෙච්ච ගාම අර රිලේ එකෙන් කන්ටැක්ට් වෙනක ෆෝල්ට් විදිහට අයිඩෙන්ටිෆයි කරනවා හරි එතන ෆෝල්ට් එක ආපු ගාම මරු කරන්නේ දැන් සීදුවේ ඉඳන් අපි දැන් ආපෝ දෙල්ගොඩට යන ගම. උඩට කිලෝමීටර් 50 පැනලා ඉවරයි. තව කිලෝමීටර් 10ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. දැන් මේ වෙනකොට කිලෝමීටර් 59ක් ඇවිල්ලා තියෙනවා. 2 කිලෝමීටර් තව යන්න පුළුවන්. ඉතින් මේකට දැන් අපිට 60 යන්න පුළුවන් කියලා කන්ෆර්ම්. තාම බැටරි තියෙනවා එන්ජින් එකට මාරු නැහැ. තාම බැටරියෙන් දුවන්න ඩෙමොන්ස්ට්‍රේෂන් එක වෙනවා. 59.2ක් දුරට තියෙනවා. තාම එන්ජින් එකට මාරු නැහැ. තාම මේ වෙලාවේ 60කයි දශම ගානක් වෙනවා. තාම එන්ජින් එකට ඔන් වුන්නේ නැහැ. දැන් එන්ජින් එකට ඔන් වුණා. මේ වෙලාවේ එන්ජින් එක ඔන්. ඔන්න හරි. දැන් එන්ජින් ඔන් වුණා. මේ වෙනකොට කිලෝමීටර් කියලා තියෙනවා 61.4. ඒක 60
මට පේන 65යි 70 අතර අනිවාර්යෙන් AC දාගෙන යන්න පුළුවන් සාමාන්‍ය long term drive එකක් නම් AC දාගෙන දුර ගමනක් නම් යන්න පුළුවන් traffic එකේ නැතුව කියලා තමයි මට හිතෙන්නේ. වැඩේ සාර්ථකයි.